ලස්සම දවසක් යාළුවනේ මේ මං අද ආවේ අපේ මේ රත්ගම හැගොඩ මේ ලෝටස් මේ ආයතනයේට මේ ලෝටස් අධ්‍යාපන ආයතනයේට මේ සුවිශේෂී ගුරුවරයෙක් හම්බෙන්න. ඒ කියන්නේ විද්‍යාව විෂය ලස්සනට උගන්වන මේ රත්ගම ඉන්න ලාබාලතම මේ අපේ ටියුෂන් ගුරුතුමා එක්ක තමයි මම කතා කරන්නේ. මේ විද්‍යාව ලස්සනට උගන්වනවා වගේම ලස්සන සර් කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ මේ අපේ සාරංග සර්. විද්‍යාව නම් ආයේ රත්ගම ඉන්න ලාබාලතම මේ බාහිර පන්ති කරන අපේ ගුරුතුමා තමයි මේ සර් ගැන හඳුන්වීමක් කරොත් සර් තාම මේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන ගමන්. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන ගමන් විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධියක මේ හදාරන ගමන් තමයි මේ ගමේ දුවා දරුවා වෙනුවෙන් විද්‍යාව විෂය උගන්වන්නේ. ඊටමත් දක්ෂ ගුරුවරයෙක්. දැනට වසර 4කට 5ක ඉඳන්ම මේ අත්දැකීම් තියෙනවා මේ විද්‍යාව පිළිබඳ. ඒ කියන්නේ හොඳ ප්‍රතිඵල ලබා දීපු ගුරුතුමෙක් තමයි රත්ගම මේ දුවා දරුවන්ට. මේ අද මම ඒ සර් එක්ක තමයි කතා කරන්නේ අපේ සාරංග සර් එක්ක. මේ ඔයාලා දැකලා ඇති මේ සර්ගේ මේ දැන්වීම් පුවරු තියෙනවා රත්ගමවට. ඒ වගේම මේ රත්ගම මේ නම නොදන්න කෙනෙක් නැහැ. රත්ගම ඉන්න ලාබාලතම අමතර පන්ති ගුරුතුමා තමයි මේ සාරංග සර් ඇත්තටම මේ විද්‍යාව විෂය මේ සර් දැනට පන්ති කරන්නේ කොහෙද? දැනට මම පන්ති පවත්වන හැගොඩ ලෝටස් ආයතනය සහ මේ මාවඩල සිග්මා ආයතනය. මේ සර්ගේ මේ ඉගෙන ගත්තේ දුවා දරුවන්ගේ මේ ප්‍රතිඵල ගැන විස්තරයක් කරොත් කොහොමද? ප්‍රතිඵල ගැන විස්තරයක් ගත්තොත් පන්ති පටන් අරන් මම අවුරුදු 4ක් වගේ තමයි වෙන්නේ. ඒ වල ඉවරලා ඒක මම පන්ති පටන් ගත්තා. සාමාන්‍යයෙන් පන්ති පටන් ගත්ත මුල් කාලේ පුනරීක්ෂණ පන්ති විතර තමයි පන්ති කරේ. ඒ කියන්නේ ළමයි විභාගයට මාස 5ක් 6ක් වගේ තියලා තමයි පන්තිට සහභාගී වුණේ මගේ ගොඩක්ම ළමයි. ඒ සහභාගී වෙච්ච ළමයින්ගෙන් කිසි ළමයෙක් අසමත් නැහැ. සියලුම ළමයි ABC සාමාර්ථ උසස් විදිහට විභාගේ සමත් වෙලා තියෙනවා. අන්න මේ තාත්තේ දැක්කද මේ සර්ගෙන් ඉගෙන ගත්ත දුවා දරුවා මේ හොඳ ප්‍රතිඵල අරන් දිනවා. ඒ එකක් B එකක්. කියන්නේ විද්‍යාව කියන සාමාන්‍ය ගණන් විද්‍යාව කියන සාමාන්‍ය ළමයි අතරත් කියන්නේ අමාරු විෂයන්නේ. නමුත් විද්‍යාව මේ සර් ඉතාමත් පහසු විදිහට ළමයාට ඒ කියන්නේ ළමයාගේ මතකයට හොඳටම මේ කියා දෙන ගුරුවරයෙක් තමයි. මොකද මේ සර්ගේ විශේෂත්වය තමයි මේ කියන්නේ සාමාන්‍ය උසස් පෙළ විද්‍යාපන්ති වලදී ප්‍රැක්ටිකල් එහෙම උගන්වනවා. සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ කියන්නේ විද්‍යාගාරවල වෙන දේවල්. නමුත් මේ සර් මේ පන්තියේ තමන්ගේ දුවා දරුවා වෙනුවෙන් ප්‍රැක්ටිකල් පරීක්ෂණ පවා තියෙනවා නේ සර්? ඔව්. වෙනම අපි විෂය නිර්දේශයට අදාළ වෙනම නිබන්ධන ලබා දෙනවා. ඒ නිබන්ධන වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ළමයි එක්කම පන්තිය තුලදීම කරගෙන යනවා. සර් දැනට කී වසරේ ඉඳන් කී වසරට නිකන් උගන්වනවද? 6 ශ්‍රේණිය ඉඳන් 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යනවා. 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වෙනම පන්තියක් අපි ලබන මාසෙ වගේ ආරම්භ කරන්න සූදානම් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් මාසෙ පැවැත්වෙන නිසා වෙනම පුනරීක්ෂණ පන්තියක් එයාලට ලකුණු අඩු සිසුන් ඉන්නවා නම් එයාලා ලකුණු ටික හදාගන්න වෙනම පන්තියක් පවත්වාගෙන යන්න සූදානම් කරලා තියෙන ලබන මාසෙ ඉඳගෙන මේ පන්තිය. එතකොට සර් මේ සාමාන්‍යයෙන් සර් ගාව හැම මේ ඕනෑම පෞද්ගලිකව සෑම ළමයෙක්ම ගැන සොයා බලලා හැම ළමයෙක් ගැනම හොඳ අධීක්ෂණයකින් තමයි සර් උගන්වන්නේ. ඔව් අනිවාර්යෙන්. ඕනම දැන් අම්මලා තාත්තලා ඇවිල්ලා හම්බ වෙන ඕනම ළමයෙක් ගැන මත් එක්ක කතා කරලා යාගේ දැනුම් මට්ටම විමස ගන්න පුළුවන්. කොහොමද වැඩ කරනවද නැද්ද? පාඩම් කරනවද? ලකුණු මට්ටම කොහොමද කියලා ඕනම කෙනෙක් තාත්තා කෙනෙක්ට ඒක මගින් දැනගන්න පුළුවන්. සර් දැනට පන්ති කරන වේලාවන් හා ස්ථාන පිළිබඳ පොඩ්ඩක් පැහැදිලිව කියන්න පුළුවන්ද? දැන් මම මේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන නිසා සෙනසුරාදා දිනවල තමයි පන්ති පවත්වන්නේ. හැගොඩ ලෝටස් ආයතනයේ සහ මාවඩල සිග්මා ආයතනයේ මගේ නම්බරේට ඕන කෙනෙක්ට ඉතින් සර්ගේ මේ දුරකථන අංකය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? 076යි 156යි 0269. හරි. මේ හර්ෂ බොහොම ස්තුතියි සර්ට. මේ අම්මේ තාත්තේ ඔබගේ දුවා දරුවත් විද්‍යාව පිළිබඳ රත්ගම ඉන්න අපේ මේ ලාබාලතම ගුරුතුමා තමයි අපේ සාරංග සර්. මේ හොඳ මේ දැනුමක් තියෙනවා. මේ ඔහු මේ දැනට මේ උසස් අධ්‍යාපනය හදාරන ගමන් තමයි මේ විද්‍යාව විෂය උගන්වන්නේ. මේ ඇත්තටම මේ ඔබගේ දුවා දරුවාට යොමු කළම යුතු මේ ගුරුවරයෙක් විදියට විද්‍යාව පිළිබඳ අපේ සාරංග සර් හඳුන්වා දෙන්න පුළුවන්. හරි යාළුවනේ බොහොම ස්තුතියි. මේ ඔබගේ දුවා දරුවත් යොමු කරන්න අපේ සාරංග සර්ගේ විද්‍යාපන්ති වලට. මේ A එකක් B එකක් අනිවාර්යයෙන්ම සුවර්. හරි ඔක්කොටම බොහොම ස්තුතියි. මේ බුදු සරණයි.